අපිට හම්බ වෙන වර්තමානයේ හම්බ වෙන ගොඩක් පිරිමි ළමයි කොල්ලෝ. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාට පන්ති වලට සම්බන්ධ වෙන ළමයි. උන්ගේ හිතවල තියෙන ටාගට් හරි පටු දේවල් විදිහට අපිට පේනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි දකිනවා ඒගොල්ලෝ දාන ස්ටේටස් වල, ඒගොල්ලෝ දාන Facebook වලට හරි මොනවට හරි දාන පින්තූර වල, ඒ සමහර වීඩියෝ කෑලි වල ඒ සමහර දේවල් වල ඒගොල්ලන්ගේ ටාගට් පෙන්වනවා. ඒතර ඒ ටාගට් වල ගොඩක් වෙලාවට තියෙන්නේ ලංකාව ඇතුලේ කොහොම හරි මොනවා හරි දෙයක් කරගෙන මොනවා හරි දෙයක් ඉගෙනගෙන කොරියන් විභාගෙ දීලා කොරියාවට වගේ රටකට ගිහිල්ලා කොහොම හරි මොනවා හරි රස්සාවක් කළා කීයක් හරි හම්බ කරගෙන නැවත ලංකාවට ඇවිල්ලා මොකක් හරි වාහනයක් ගන්න ගයක් හදන්න. ඒ වගේ ටාගට් තමයි, ඒ වගේ ඉලක්ක තමයි මේ දැන් ඉන්න කොල්ලොක්ගේ හිතවල තියෙන බව පේන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි සමාජ සම්මතයක්, සමාජ සංකල්පයක් තියෙනවනේ. පුතෙක් කියන්නේ ඇතෙක්, පුතෙක් කියන්නේ රජෙක් වගේ, අම්මට රජෙක් වගේ එහෙම සංකල්ප. ඉතින් අර රජෙක් කියන එක, ඇතෙක් කියන සංකල්ප එයාල දැන් ඉන්න පිරිමි ළමයින්ගේ මේ කතා කරන දේවල්, ඒගොල්ලන් හිතවල තියෙන දේවල් එක ගත්තාම ඒ සංකල්ප වලට නිකන් මදි පුංචි කමක් වගේ වෙනවා. ඉතින් පිරිමියෙක් හරි කොල්ලෙක් හරි කියලා කියන්නේ ඊට එහා දෙයක් හිතන්න පුළුවන් විදිය කෙනෙක්. මම දවසක් වීඩියෝ එකක් දකිනවා මේ ඒකේ කොල්ලන්ගේ හීන කියන්නේ මේවා කියලා එක ළමයි කොල්ලෙක් දාලා තිබුණ විශ්වවිද්‍යාල ගොඩක පින්තූර වගේක් ඒක වැරදි කියලා දාලා ඒක නෙවෙයි හීනය. කොරියන් කොඩියක් දාලා ඒක තමයි හීනේ කියලා දාපු වීඩියෝ එකක්. රටකට යන එක වරදක් නෙවෙයි. හැබැයි මිනිස්සුන්ට රටකට ගිහිල්ලා ඒ රටේදී මොනවා හරි කළා කීයක් හරි හම්බ කරගෙන රස්සාවක් කළා රටේ තමන්ගේ රට ගැනීම නෙවෙයි. තමන් මේ රටේදී යම්කිසි අරමුණක් හදාගෙන ඒ වෙනුවෙන් ඒ රට යන එක තමයි. ඒ වෙනුවෙන් ඒ වැඩ කරලා තැනකට ගිහිල්ලා රටකට ගිහිල්ලා තමන්ගේ ඉලක්ක වෙත යන්න පුළුවන් නම් ඒක තමයි යන්න තියෙන ගමන. දැන් අපි දකිනවා ගොඩක් වෙලාවට දැන් ඉන්න ගෑනු ළමයි පවා සමහර වෙලාවට කැමති එක්කෝ ඒ වගේ රටකට යන්න බලාපොරොත්තු වෙන කොල්ලෝ. ඉතින් ඒ වගේ නිකන් අර පටු දේවල් එක්ක තමයි ගොඩක් වෙලාවට මේ අද දැන් ඉන්න ගෑනු ළමයි පිළිවෙලා. මොකද දැන් අපි 15 16 17 වගේ වයස් කාණ්ඩවල ළමයි එක්කනේ ගත වෙන්නේ අපේ ජීවිත පන්ති ඇතුලේ. ඉතින් ඒගොල්ලෝ කරන කියන දේවල් අපි ගොඩක් වෙලාවට අහනවා දකින්න. ඉතින් ඒවත් එක්ක තමයි මේ ගත වෙන්නේ මේ කාල සීමාව. ඉතින් මම කියන්නේ මිනිස්සෙගේ අරමුණු ටාගට් වෙන්න ඕන මේ ළඟ පටු දේවල් නෙවෙයි. එතකොට ඒ ටාගට් වෙන්න ටිකක් දුර හිතන දේවල්. මම මතකයි අපේ චරිත දිසානායක සර් කියන අවස්ථාවකදී මිනිස්සෙගේ ටාගට් එක තියෙන්න ඕන, ඉලක්කය තියෙන්න ඕන හඳට වඩා දුර යන්න කියලා. හඳ කියන්නේ අපිට පේන තික් මානේ තියෙන දෙයක්. ඒ හඳට වඩා දුර ඉලක්කයක් මිනිහෙකුට තියෙන්න ඕන කියලා ඒක අවස්ථාවකදී මට මතකයි වීඩියෝ එක මම දකිනවා. ඉතින් ඒක තමයි මිනිස්සෙගේ තියෙන හඳ කියලා කියන්නේ අපිට පේන දුර. හඳට වඩා එහා මිනිස්සෙගේ ඉලක්කයක් තියෙන්න ඕනේ. එතකොට මේ කියන කතන්දරේ, මේ කියන සංකල්පය තමයි කොල්ලෙක්ගේ හිතවල, කොළු හිතවල තියෙන්න ඕනේ. ඒක කොළු ගතිය කියලා කියන්නේ කොල්ලෙක්ගේ තියෙන ශක්තිය ගැම්ම කියලා කියන්නේ ඒක.